සියලුම ගෞරවයත් මහිමයත් ප්‍රශංසාවත් ත්‍රියක දෙවියන් වහන්සේටම පමණක් දෙමින් අදත් සන්ධ්‍යාමනය කිරීම සමග එක්සිත් වෙමු. අපට අයිතිව තිබෙන දේ ගැන අනර්ඝ සටහනක් එක්තරා ක්‍රිස්තියානි මිෂනාරිවරයෙක් විසින් තබා තිබෙනවා. එනම් අපට දී තිබෙන ඕනෑම දෙයක් අත්හැරීමට කාලය පැමිණි විට අත් නොහැර අප තදින් අල්ලා ගන්නේ නම් හෝ දුන් තැනන් වහන්සේට අවශ්‍ය ලෙස පාවිච්චි කිරීමට ඉඩ නොදෙන්නේ නම් අප කරන්නේ අපගේ ආත්මයේ වර්ධනය අඩාල කිරීමයි යනුවෙනුයි. මෙහිදී දෙවියන් වහන්සේ ඒක අපට දුන්නා නම් ඒක අපගේයි, අපට කැමති දෙයක් ඒකට කරන්න පුළුවන් යනුවෙන් වැරදි සිතුවිල්ලක් ඇති කර ගැනීම පහසුයි. සත්‍ය නම් එය අපට ලැබී තිබෙන්නේ ඊට ස්තුති කර නැවත එය උන්වහන්සේටම ඔප්පු කිරීමට සහ එය අත්හැරීමට බවයි. අප ලද රැකියාවද ඉතුරු කරගත් මුදල්ද දෙවියන් වහන්සේ අපට දුන් ත්‍යාග බව අප තේරුම් ගත යුතුයි. ත්‍යාගශීලීව ඒවායින් ලැබෙන ප්‍රතිලාභ අවශ්‍ය අයෙකු සමග බෙදා ගැනීම උන්වහන්සේගේ කැමැත්තයි. එමෙන්ම ශුද්ධ මතෙව් 25:40 වෙනි පදයේ උන්වහන්සේ පවසන්නේ මාගේ මේ සහෝදරයන්ගෙන් ඉතා කුඩා කෙනෙකුට නමුත් නුඹලා එක කළහුද ඒක කළේ මටය යනුවෙනුයි. අපගේ හදිසි අවශ්‍යතාවලදී වෙනත් ක්‍රමයකින් අපට සැපීමට උන්වහන්සේ ක්‍රියා කරනු ඇති. උන්වහන්සේට එසේ කිරීමට පුළුවන්කම තිබෙනවා. දාවිත් රජු 1 ලේකම් 29:14 වෙනි පදයේ කර තිබෙන යාඥාව අපටද අදාළයි. එනම් සියල්ලම පැමිණෙන්නේ ඔබගෙන්ය. ඔබගේම දෙයින් අපි ඔබට දුනිමුව යන්නයි. අපි මෙනෙහි කරමු. සියල්ලම පැමිණෙන්නේ දෙවියන් වහන්සේගෙනුයි. අපි ආඥා කරමු ප්‍රේමණීය දෙවියන් වහන්සේ අප විසින්ම ලබාගත් කිසිවක් අප ළඟ නැති බව අපි දන්නවා. ඒ සියල්ල ඔබ වහන්සේගෙයි. ඔබ වහන්සේ කැමැති පරිදි දීමට සහ ගැනීමට හැකිවන විවෘත දෑත් ඇතුව සිටීමට අපට උපකාර කළ මැනව. අපගේ ඇදහිල්ල වැඩි කළ මැනව. ආමෙන්.